ඔන්න අපි අද යන්නේ මෝල්දීව්ස්. ඔයාලත් යමු අපිත් එක්කම. මේක තමයි මගේ ෆස්ට් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක. අපි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් තමයි ටිකට් බුක් කරේ. එතකොට බිස්නස් ක්ලාස් තමයි අපි ගියේ. ඔයාලත් යමු අපිත් එක්කම කොහොමද අපි ටුවර් එක ගියේ කියලා බලන්න. අපි ෆ්ලයිට් එකේදීම සෙලිබ්‍රේට් කරා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා අපේ දවස ලස්සන කරගන්න උදව් කරාට. අපි එයාපෝට් එකට යනකොට රිසෝට් එකකින් ඇවිල්ලා හිටියා අපිව ගන්න. අපි ගියේ සංසියාම් ඔලුවෙලි රිසෝට් එකට. වෙලාන එයාපෝට් එකේ ඉඳලා විනාඩි 45ක විතර ස්පීඩ් බෝට් එකේ අපිට යන්න ඕන රිසෝට් එකට යන්න. අපි රිසෝට් එකට යනකොට අපි වෙල්කම් කළේ My wife. Okay. For my wife, thank you. Make yourself comfortable. Thank you very much. Oh, okay. Romance Island එක. Romance Island එක 16 plus එකක්. only adults ලා විතරයි එකේ. and ඔයාලා මෙතනින් ආවා මෙතන තමයි අපේ main chatty area එක. next to the main chatty dive center එක තියෙනවා. මොන snorkeling, scuba diving මොනවාම හරි දෙයක් කරනවා නම් directly dive center එකට යනවා. and මෙතන තමයි bus snorkeling point එක තියෙන්නේ. then ඔයාලා මෙහෙම ආවා bridge එක pass කරලා අපි මෙතන තමයි ඉන්නේ. දැන් ඉන්නේ මෙතන check-in lounge එක. check-in lounge එකත් එක්කම අපේ main reception area එක මෙතන ඉන්නේ main reception area එක. and main island එකේ main restaurant එක තමයි sunset restaurant එක. මෙතන sunset restaurant එක. and මෙතන තියෙන පැත්තේ lagoon bar එක මේක තමයි main bar එක. and අපේ main restaurant එක වුණාට පස්සේ a la carte restaurants තුනක් තියෙනවා main island එකේ. පළවෙනි එක තමයි මෙතන නමස්ත Indian restaurant එක. I can මෙතන කොනේ මේ පැත්තේ කොනේ. okay and නමස්ත ළඟම තියෙන සියම් මාර්කට් එක Thai restaurant එක. අපිට Thai try කරන්න ගොඩක් රසයි. okay and මෙද කරනට පස්සේ අනිත් restaurant එක Island Pizza. Island Pizza එකේ තියෙන like fast food outlet එකක් එක pizza burger Italian kind of Italian. and next to the Island Pizza තියෙන sunrise bar එක 24 hours. open every time open. main island එකේ special infinity pool එකක් තියෙනවා. එතන දෝනි බායි. දෝනි බායි එක only adults only එකක්. and මම එතනත් recommend කරනවා. කැමති නම් sunset එක වගේ බලන්න මෙතන තමයි best place එක. okay and Dream Island එකේ main restaurant එක Malafé restaurant එක.
ඔයාලගේ රූම් එක තියෙන්නේ ඩ්‍රීම් අයිලන්ඩ් එකේ. නයිස් රූම් එකක් ඒක. ඩ්‍රීම් අයිලන්ඩ් එකේ ඉන්න ගෙස්ට්ලා මේන් මීල්ස් වලට මලෆ්ෆේ රෙස්ටොරන්ට් එකට යන්නේ. ඕකේ. and ඩ්‍රීම් අයිලන්ඩ් එකේ තියෙන ලකට රෙස්ටොරන්ට්ස් දෙකක්. එකක් සීෆුඩ් රෙස්ටොරන්ට් එකක් මාග්‍රෙට්ටෙල්. මෙතන රොමන්ස් අයිලන්ඩ් එක. රොමන්ස් එකේ තියෙනවා ලකට රෙස්ටොරන්ට්. ලකට රෙස්ටොරන්ට් දෙකක් සහ සෙට් මෙනු රෙස්ටොරන්ට් එකක් තියෙනවා. සෙට් මෙනු රෙස්ටොරන්ට් එක තමයි තෙපන්යාකි. ළම තියෙනවා ද බයිට්. ද බයිට් එක ලකට රෙස්ටොරන්ට් එක දෙන්න පඩ try කරලා බලන්න. ද බයිට් එකයි තායි එකයි රෙස්ටොරන්ට් එකයි. කුලිනේරියම් කියලා රෙස්ටොරන්ට් එකක් තියෙනවා. මෙඩිටේරියන් ෆුඩ්ස් තියෙන්නේ. එතනත් සුපර්. රිසෝට් එක ගොඩක් ලොකු නිසා අපිට බගේස් වල තමයි යන්න පුළුවන්. සාමාන්‍යයෙන් බගේස් විනාඩි 15න් 15ට වගේ එනවා. ඊට පස්සේ අපි ටිකක් ඇවිදලා ඩිනර් එක ගන්න ගියා. මේ තියෙන්නේ ඩ්‍රීම් අයිලන්ඩ් එක. අපි ඩ්‍රීම් අයිලන්ඩ් එකේ තමයි හිටියේ. Yes, please, because now okay room now gather okay tamai. මේ ස්වීට් එක හරිම ලස්සනයි. බලන්න බලන්න කොහොමද කියලා. මේක ග්‍රෑන්ඩ් බීච් ස්වීට් විත් pool කියන රූම් කැටගරි එකේ තියෙන ලස්සනම ලස්සන ස්වීට් එකක් තමයි මේක. Extra hangers කියලා තියෙනවා. And towels or bath carpet and red color and here sanitary kits, comb and shaving kit, everything here. Okay. Mana hari extra one na just dal karana 0 and you can request. Okay. ආයෙම පාරක් අපි මෝල්දීව්ස් ආවොත් අනිවාර්යයෙන්ම එනවා කියලා අපි දෙන්නම බලාගෙන ඉන්න රිසෝට් එකක් තියෙනවා. සම්පියම් ඔලේ රිසෝට් එක. අපිට ඒ තරම්ම හිතට ඇල්ලුවා මාරම ලස්සනයි. ස්ටාෆ් එකත් හරිම හොඳයි. කියන්න කිසිම වරදක් නැහැ. ඒ තරමටම මාරම ලස්සනයි මාරම හොඳයි. අපි ඊළඟට ගියේ ඕෂන් ස්පා එකට. ඒක තියෙන්නේ ඩ්‍රීම් අයිලන්ඩ් එකේම තමයි. ඕෂන් ස්පා එක මාරම ලස්සනයි. ඔයාලත් ගිහලා බලන්නකෝ කොහොමද කියලා.
ඒ විනාඩි 90 අපිට යනවා දැනුණවත් නැහැ. ඒ තරම් මාර්ම සනීප. Hope you enjoyed the treatment. Yeah, it was wonderful. Thank you very much. Yeah. Welcome. This is the warm ginger tea. Thank you. දැන් යමු ඉන්දියන් ෆුඩ්ස් try කරන්න. අපි සංසියාම් ඔළුවේ රිසෝට් එකේ ඊළඟ දවස් ටික ගත කරන්න තෝරගත්තේ තවත් ඩ්‍රීම් අයිලන්ඩ් එකේ තියෙන හයිස්ම කැටගරි එකක්. ඒක ග්‍රෑන්ඩ් වෝටර් විලා විත් පූල්. ඒකත් හරිම ලස්සනයි. ඒකත් බලමු අපි කොහොමද කියලා. රිසෝට් එක වටේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. කොච්චර බැලුවත් බලන්න දේවල් ගොඩායි. ඉන්න ආසෙ හිතෙනවා. වෝටර් විලා එක රැට හරිම ලස්සනයි. අපි දැන් මේ යන්නේ රොමෑන්ස් අයිලන්ඩ් එකට. අපි බලමු රොමෑන්ස් අයිලන්ඩ් එකත් කොහොමද කියලා. මේ තියෙන්නේ රොමෑන්ස් අයිලන්ඩ් එකේ වෝටර් විලාස්. අපි ආයෙම රූම් එකට ආවා. ඊට පස්සේ පූල් එකේ ටිකක් වෙලා ඉඳලා ආයෙම අපි දෙන්න ඇවිදින්න යන්න කියලා ගියා. අපි all inclusive package එක තමයි තෝරගත්තේ. ඉතින් අපිට unlimited drinks ගන්න පුළුවන්කම තිබුණා. මේ තියෙන්නේ උදේ නැගිට්ටාම අපේ වෝටර් විලා එකේ එළිය කොහොමද කියලා. මාරම ලස්සනයි. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සඟවාගෙන බැඉන්න ආදරය
වී ඔබටම අත දෙන්න මෝල්දිව්ස් ආවොත් අනිවාර්යෙන්ම try කරන්න ඕන එකක් තමයි floating breakfast එක කියන්නේ. ඉතින් අපි ඒ experience එකත් ගත්තා කොහොමද කියලා බලන්න. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සංගවාගෙන බැඉන්න ආදරයෙන් ඔබ ළඟට වී ඔබටම අත දෙන්න අපි දැන් යන්නේ මේන් අයිලන්ඩ් එකේ තියෙන වෝටර් විලාස් බලන්න. එතන මාරම ලස්සනයි. උලඟත් මාරම සැරයි. අපිට අද ලන්ච් එක තිබුණේ රොමෑන්ස් අයිලන්ඩ් එකේ. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සංගවාගෙන බැඉන්න ආදරයෙන් ඔබ ළඟට වී ඔබටම අත දෙන්න අද අපි චෙක් අවුට් වෙන දවස. ඊට පස්සේ ආයෙම යනවා වෙන රිසෝට් එකකට. ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපි මොකද්ද යන රිසෝට් එක කියලා. Thanks for watching.